මේ වීඩියෝ එකේදී ෆ්‍රැන්ක් අස්වාභාවික පරීක්ෂණයක් සිද්ධ කරන්නේ පාළු කනත්තක. මේ කනත්ත පිහිටලා තියෙන්නේ ෆ්ලොරිඩා USA ප්‍රදේශයේ. මෙන්න මේ කනත්තත් එක්ක බැඳුණු අභිරහස් කතා ගොඩක් තියෙනවා. ප්‍රසිද්ධම එක තමයි මෙන්න මේ කනත්ත වයසක කාන්තාවකගේ ආත්මයකින් ශාපයට ලක් වෙලා තියෙනවා කියන එක. මෙන්න මේ පලිගන්නා මහලු කාන්තාව ඛේදජනක තත්වයන් හේතුවෙන් මිය ගිහිල්ලා තිබ්බා. මේ අద్භූත ගවේෂණය පටන් ගන්නවත් එක්ක ෆ්‍රැන්ක්ට එකපාරටම සද්ද ඇහෙන්න පටන් ගන්නවා. වෙන හැම දෙයක්ම මෙතනින් වෙනම පැත්තකට හැරෙන්නත් පටන් ගන්නවා. See that? I just heard a noise up there. Oh my god, this is gonna be awesome. Something moaning or crying on the outside, or someone yelling. It's about like 1 or 2 right now. So I don't know who's gonna be moaning and yelling, and it's just echoing into this location. කෙන්දිරි ගගා අඬන සද්දයක් ෆ්‍රැන්ක්ට කළුවර පැත්තෙන් ඇහෙන්න පටන් ගන්නවා. මේ গুপ্ত මීදුමත් එක්ක ෆ්‍රැන්ක් තීරණය කරනවා එයාගේ ගවේෂණය තවත් ඉස්සරහට කරගෙන යන්න. එකපාරටම ෆ්‍රැන්ක්ට ഘോഷාකාරී ශබ්දයක් ඇහෙන්න ගන්නවා. මේත් එක්කම මේකට එයාගේ අවධානය යොමු කරන්න පටන් ගන්නවා. මෙයා මෙතන ගවේෂණය කරන්න යද්දී මෙයාට මේ කනත්ත ශාපලක් තැනක් කරන වයසක කාන්තාවගේ සොහොන හම්බ වෙනවා. මෙන්න මෙතනදී තමයි හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න පටන් ගන්නෙ. I did hear like a sound of a metal hitting further back there, but nothing. It scared me enough to just run up here to look. I'm looking at the old lady tomb right now, and I see something. Holy shit. I'm gonna switch to color mode. Right now I'm looking into the room. I know it looks a little bit grainy. I'll go ahead and turn on the light. What is that? When I turn on the light and I turn it off, it looks like there's something just standing there. I'm getting eaten alive by these mosquitoes. See it? It's like right in there. It just looks like something dark. I'm gonna go ahead and turn on the light again. It could be just the gate. I'm not sure, but it looks like something standing there. ෆ්‍රැන්ක්ගේ තර්මල් ඉමේජින් කැමරා එකේ මොකක් හරි දෙයක් කැප්චර් වෙලා තිබ්බා. ඒ දේ මොකක් වුණත් ඒක තියෙන්නේ අන්න අර වයසක කාන්තාවගේ සොහොන ළඟමයි. ෆ්‍රැන්ක් ආයෙත් එයාගේ කැමරා එකේ සෙටින්ග්ස් වෙනස් කරන්න තීරණය කරනවා. මේත් එක්කම එයාගේ ෆ්ලෑෂ් ලයිට් එක ඒ සොහොන පැත්තට අල්ලනවත් එක්ක එතන කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. ටික වෙලාවක් යනවත් එක්ක ෆ්‍රැන්ක් එයාගේ බඩු ටිකත් අරගෙන සොහොන ඇතුළට යන්න තීරණය කරනවා. අద్භූත වස්තුන් පළවා හරින හඳුන්කූරු වගේම නෝවස් උපකරණයක් මෙයා භාවිතා කරනවා. විද්‍යුත් චුම්බක බලයන් වචනවලට හැරවීමේ හැකියාවක් මෙන්න මේ ඩිවයිස් එකට තියෙනවා. මේ උපකරණය ලෑස්ති කරගෙන ෆ්‍රැන්ක් මේ ඇතුලේ ගවේෂණය කරන්න යද්දී හරිම අමුතු සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. Is there anyone out here with me that would like to talk? Dangerous. එයාගේ මෙන්න මේ ඩිවයිස් එකෙන් ඩේන්ජරස් කියන වචන කියවෙන්න ගන්නවා. මේ කිසිම දෙයකට ෆ්‍රැන්ක් කලබල වෙන්නේ නම් නැහැ. මෙයා එක දිගටම මේ ගවේෂණය කරගෙන යනවා. තව තවත් ප්‍රශ්න මෙයා අහන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනවත් එක්ක ෆ්‍රැන්ක්ට මෙන්න මේ දේ හම්බ වෙනවා. I just realized that right over here says Jones. And Jones is the name that the Ovilus was just talking about. Is your name Jones? Hold on, let me see if I can lower the brightness on this thing. Listen. Found me. Found me. This thing just said found me. මෙන්න මේ උපකරණය found me එහෙමත් නැත්නම් මාව හොයාගත්තා කියන වචනේ උච්චාරණය කරන්න පටන් ගන්නවා. මේකෙන් මෙයාලට තේරෙනවා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා. ෆ්‍රැන්ක් හිතන්නේ එයා මෙන්න මේ සොහොනේ අයිතිකාර ආත්මයන් එක්ක sannivedanaya කරනවා කියලායි. මේකේ නම ගහලා තිබ්බේ ජෝන්ස් කියලායි. ෆ්‍රැන්ක් කියන විදිහට එයා මේ සොහොන ඇතුලේ ඉද්දී එයාගේ අවටින් හෙලිකොප්ටර් එකක් යන සද්දයක් ඇහෙන්න ගත්තා කියලායි. මෙයා හිතුවේ පොලිසියෙන් හොරෙක් අල්ලන්න උත්සාහ කරනවා ඇති කියලායි. මේත් එක්කම
ෆ්‍රෑන්ක් ටිකක් කලබල වෙනවා. මෙතනදි තමයි ෆ්‍රෑන්ක් දකින්නේ ඉස්සරහ තියෙන පිළිමාස්යෙන් මොකක්දෝ මන්ද චලනයක් වෙන්න ගන්නවා. I can see somebody towards the statues. Way out there. ටිකක් දුරින් ඉස්සරහා සුදු පාට ඡායාවකට සමාන දෙයක් ෆ්‍රෑන්ක්ට පේන්න අරන් තියෙනවා. දැන් ෆ්‍රෑන්ක්ට මේ දේ මොකක්ද කියලා බලන්න ඕනේ වෙනවා. එයා තීරණය කරනවා ඒක පිටිපස්සෙන් හඹාගෙන යන්න. ඒත් ඒක එච්චර හොඳ අදහසක් වෙන්නේ නම් නැහැ. I'm gonna turn on my flashlight. I don't even see them. Wait, I think I do. Look. Freaking light. There we go. They're way up there. They're just walking back and forth. I want to make sure there's nobody else around. Oh, that looks like the fucking run. That. Oh, that looks like fucking running towards me. Oh. Holy, that is so fucking creepy. There's somebody fucking running. I am now making my way towards the front. That was the creepiest I've ever seen. I don't know what that was. I thought it looked like a crackhead or some sort of homeless person out there, but when I saw that thing running towards me, that freaked me the hell out. ඒ දේ මොකක් වුණත් මේක පස්සෙන් ෆ්‍රෑන්ක් යනවත් එක්ක දුරින් පේන දේ ෆ්‍රෑන්ක් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. එක පාරටම මේකට බය වුණු ගමන් ෆ්‍රෑන්ක් මෙතනින් දුවගෙන යන්න තීරණය කරනවා. මෙහෙම ගිහින් ආයේ පිටිපස්ස බැලුවත් ඒ දේ තවමත් එයාගේ පස්සෙන් පන්නනවා පේන්න තියෙනවා. පුළුවන් ඉක්මනින් ෆ්‍රෑන්ක් එයාගේ කාර් එකට නගින්නේ මෙතනින් යන්න හිතාගෙන. කනත්තෙන් මේ කැමරාවට සටහන් වුණ දේ ඇත්තටම මොකක්ද කියන එක අදටත් අභිරහසක් වෙනවා. අර අස්වාභාවික උපකරණය ඩේන්ජරස් කියන වචනේත් උච්චාරණය කරලා තිබ්බා. ඇත්තටම කවුද මොකක්ද මේ සොහොන ඇතුලේ අඳුරු වස්තුවක් ෆ්‍රෑන්ක්ගේ පිටිපස්සෙන් එන්න පටන් ගත්තද? එහෙම නැත්නම් මේක මෙයාලා කතා වෙලා කරපු දෙයක්ද? ඒ අවසාන තීරණේ කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන් යන්න.